මේ අපි ගම්මඩ කට්ටියත් එක්ක මේ කතරගම යන්න හදන්නේ. මම දාන පළවෙනි vlog එක. පොඩ පොලිසියෙන් අත්තම් පොඩ්ඩක් පාරේ. එහෙනම් මේ අපි ආය යනවා ගම්මඩ. කරුපොඩ දෙපැත්ත පොඩ බලන්න උන්ටත්. එහෙනම් මේ කට්ටියත් එක්ක යන්න බෑ. කට්ටියක් වෙනහක මේ කට්ටියක් තව අහක අපි මේ පඳුරු දාන්න. අනේ එහෙනම් කඩේ මන්සල ගාවි. මොටිවේෂන් එකක් කියන්න තියෙනවා. අද ඉතින් අපේ කට්ටියකට ඇත්තටම කියන්නේ වැඩක් නෑ ගැන කතා කරලා අපේ කට්ටියම හරිම අඳුරයි. බයික් එක එනකොට සයිඩ් කන්නාඩි සේරම බයික් එක සම්පූර්ණ කරගෙන එන්න ඕන. නම්බර් ප්ලේට් උස්සන්න නැතුව පාත් කරගෙන මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ. බයි මාතාට හොඳ කාරණාවක් කියන්නේ. කටයුත්ත ඉෂ්ට කරන්නටයි මල බැලන ඉඳලා මේ නිසා යන්නකනේ. කියන්නේ අරගෙන මං ඉන්නේ මේ වීඩියෝ එකක් ගන්න බැරි උනා. පොඩි පැච්චයක් ගියා බයික් එකේ මේ ඒක හදන ගමන් ඉන්නේ. කන්නාවා බලමු මොනවා කාවිත් ගන්නෑ. කීයකම අකට බලලා නෑ වගේ. මම මේකට බෙදාගෙන ගන්නවා හොදේ. ඩාර බඩගින්න ඉන්න කීටි. මෙතෙන් ඔය මෙතෙන් දාගන්න. තව එකක්. අන්න කන්න ගස්සා. ඔය කී අග්ගල ගන්න මාරක්. බා. පාණුක් කන්නේ රයිස් බඳියද? පාංගිඩි කී කීයේ ඔය මෙන්න ගිහින් පාගේ ගන්න කී පාගේ ගන්න මාරගෑවක් කන්නේ ඇගේ හැටියට නේ මොකේ ඒ සෙඩ් එක කන්න පොඩ වැදගත් විදිහට ගන්න දාරු වැදගත් විදිහට ගන්න උනේ නම් අපි කාලා ගිහලා මේ තව ටික දුර යන්න තියෙන්නේ කතරගම ඉන්නේ ඔය මල් ගන්න ඕන. එහෙනම් ඉතින් කිරිවේරට යන පාරේ මල් විකුණන කවුද? මගේ සීබේ. මගේ වීඩියෝ එකක් දෙන්න දෝතේ. ආස්මිකලක් කියවට කමක් නැද්ද? ඕනේ අරනවා. ආස්මිකල. මේ මොකක්ද? මොකක්ද? හරි. මම මේ කන මාර්ගෙන් කෙල්ල ටොක් කරන්න ඇවිල්ලා තියෙන මෙතෙන්ට. අන්න ලැජ්ජ වෙන්න එපා. පේනවා? ඔය කන මාර්ගෙන් කෙල්ල ටොක් කරන්න එපා බා. කාලේ නෑ වගේ. පොඩ හායි කියන හද හායි කියන. හායි hello. අපි ඉන්නේ දැන් කතරගම දරුවන්. කොහොමද අයියේ කොහොමද? අපි කතරගම ඉන්නේ. ඔයියේ. ඔයියේ. නාවලෝ ගේරොද ඒ කැල්ලනේ මේක හොඳරකම ස්මොකියා ඔයියේ. පොඩක් අපේ උන ට්‍රැක් නේ ගොර ගන්නේ. අපි මේක නවත්තමු නේ ඇති නේ දැන් කරා. ඇති. එනවා බුස්සන්නේ. ඒ යනකොට දාන්න යනකොටත් අපි පොඩි එකක් දාන්නේ උනාට මේ අපි අපි ඇත්තටම කිව්වොත් අර sorry. අර රෙකෝඩ් කරලා bye අද සම්පන්නව අපි. bye bye.